හලෙලුයා ස්වාමීනි, මේ උදෑසන මේ ආඥාව අසන්නා වූ හැම දරුවෙකුගේ ජීවිත මම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. පියාණෙනි, මේ දරුවෝ ස්වාමීනි මේ වන විට යම් ප්‍රශ්නයක, යම් අභියෝගයක, යම් වේදනාවක සිටිනවද ස්වාමීනි, මගේ යේසුනි ඔබ වහන්සේගේ බලවන්ත හාස්කම් ස්වාමීනි මේ දරුවන්ගේ ජීවිත මත ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමීනි. මොවුන් සිටින හැම ප්‍රශ්නවලින් මොවුන්ව නිදහස් වනු පිණිස ඒ ඔබ වහන්සේගේ පුදුම හාස්කම් අද දවසේ මොවුන්ගේ ජීවිත මත නිදහස් කරන්න ස්වාමිනී. මොවුන්ට අවශ්‍ය කරන්නා වූ හැම විසඳුම් ලැබෙන පිණිස ඔබ වහන්සේ මේ ජීවිත ස්පර්ශ කරන්න. ඒ ඔබ වහන්සේගේ බලය, ඒ ඔබ වහන්සේගේ අධිකාරීත්වය ස්වාමිනී මේ දරුවන්ගේ ජීවිත පිට නිදහස් කරමින් ස්වාමිනී මොවුන්ට අවශ්‍ය කරන්නා වූ හැම විසඳුම් ලැබෙන පිණිස ස්වාමිනී මේ උදෑසන මම ඔබ වහන්සේගේ නාමයට ආඥා කරනවා. ඒ වගේම ස්වාමිනී මොවුන් මේ උදෑසන යම් රෝගයකින් පීඩා විඳිනවද? අනේ මගේ යේසුනි ඉදා ඔබ වහන්සේ කස පහරෙන් දරුවා වූ සුවය තුල ස්වාමිනී මොවුන්ට අවශ්‍ය කරන්නා වූ ඒ හැම සුවයක් ලැබෙන පිණිස මම ආඥා කරනවා ස්වාමිනී. වගේම මගේ පියාණන් වහන්සේ මොවුන් මේ උදෑසන යම් ආර්ථික ප්‍රශ්නයකින් සිටිනවද ස්වාමීනි, ඔබ වහන්සේගේ සැපයීම තුළ ඒ හැම ප්‍රශ්නයක් විසඳුණු පිණිස ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වර්ගික සැපයීම මොවුන්ගේ ජීවිත පිට නිදහස් කරනු පිණිස මං යාඥා කරනවා. මගේ යේසුනි ඔබ වහන්සේ මේ හැම ජීවිතයක් වෙන් වශයෙන් ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ අධිකාරීත්වය මේ දරුවන්ගේ ජීවිත පිට නිදහස් කරමින් ඔබ වහන්සේ මොවුන්ට අවශ්‍ය කරන්නා වූ හැම විසඳුම් නිදහස් කරනු පිණිස මං යාඥා කරනවා. අද දවසේ ඔබ වහන්සේගේ බලවන්ත හාස්කම් මේ හැම ජීවිතයක් පිට නිදහස් කරන්න. ඔබ වහන්සේ උත්තරවාදී වෙන්න. සියල්ල ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේම උසස් වෙන්න. අපි ඔබ වහන්සේ ඉදිරියටත් වෙනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේම නාමයෙන් නිසාය. ආමේන්. ආමේන්.